අද හදමු බබාගේ බර වැඩි කරන චීස් බත් එකක්. මේක මාස 7 ඉඳලා බබාට දෙන්න පුළුවන්. ඒ වගේම දවල් කෑමකට වඩා උචිතයි. හොඳට හොදපු සුවඳල් හාල් ටිකක් ගන්නවා. මේකටම මම ඉරිඟු වැට ටිකක් එකතු කරගන්නවා. කැරට් කෑලි ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම බතල ටිකකුත් එකතු කරගන්නවා. පරා මාළු කෑල්ලක් මම මේකට දාගන්නවා. මේ ටික තැම්බෙන්න ප්‍රමාණවත් තරම් වතුර දාලා ලිප ඔන් කරනවා. දැන් මේකේ කැරට් බතල ඉරිඟු වැට හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්නවා. අද මම කොළ වර්ගයක් විදිහට එකතු කරන්නේ නිවිති. ලිප ඕෆ් කරලා තමයි එකතු කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. නැත්තම් කොළවල තියෙන පෝෂණ ගුණය විනාශ වෙනවා. බත් එකේ රසණෙන් මේක තැම්බෙන්න දෙන්න. නිවිති කියන්නේ යකඩ බහුල ආහාරයක්. බබාලගේ ලේ වඩන්න බෙහෙවින් උපකාරී වෙනවා. දැන් මම මේ රස්නේ පිටින්ම මේකට පොඩි චීස් කෑල්ලක් දාගන්නවා. චීස් දිය වෙනවා රස්නෙට. දැන් මේක හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. දැන් මම මේක පොඩි කරගන්නවා. මේ තියෙන්නේ බබාගේ චීස් බත් එක. මේක හරිය කිරි රසයි. වෙනසකටත් එක්ක මේ විදිහට බබාට හදලා දීලා බලන්නකෝ. කිරි රස නිසා බබා හරිය ආසාවෙන් කයි.